Business TV. මේ ලංකා බිස්නස් TV ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව. අපි අද කොළඹ කොටස් වෙළඳ පොලෙන් කුරුණෑගල කොටස් වෙළඳ පොලට ආවා. කොටස් වෙළඳ පොල ගැන වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන අවස්ථාවේ ඔබට මේක වැදගත් වැඩසටහනක් බවට පත් වේවි. කොටස් වෙළඳ පොලේ පවතින වාතාවරණය තුල ඔබ මොන වගේ තීන්දුවක්ද තීරණයක්ද ගන්නට අවශ්‍ය වෙන්නේ? මේ දැනුම විශේෂයෙන්ම කුරුණෑගලවට ඔබට ඉතාමත්ම වැදගත් වේ. අපි මේ සාකච්ඡාවට කුරුණෑගල කොටස් වෙළඳ පොලට ඇවිල්ලා මුලින්ම සම්බන්ධ කරගන්නේ මාධව අරමන්දනීය මහතා. ඔහු කුරුණෑගල කොටස් වෙළඳ පොලේ ශාඛා ප්‍රධානී ඒ වගේම ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරනවා. මාධව දැන් කුරුණෑගල කොටස් වෙළඳ පොල ඉතාම ජනප්‍රිය කොටස් වෙළඳ පොලක් බවට පත් වෙලා තිබෙනවා. කොළඹෙන් පස්සේ විශේෂම බස්නාහිර පළාතෙන් පස්සේ ලංකාවේ දළදේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වයක් කරන මේ වයඹ පළාත තුල ලොකු උනන්දුවක් තිබෙනවා මේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම පිළිබඳව. අපි මේ වර්තමාන දැනට පවතින තත්ත්වය මම හිතන්නේ ගොඩක් දෙනෙක් විමසමින් සිටිනවා. මේ ට්‍රම්ප් බදු ගහලා මේ ඇති වෙලා තිබෙන තත්ත්වය తాවකාලික එකක්ද? මේක ඉස්සරහට මොන වගේ දෙයක්ද වෙන්නේ? මේ තුල බියවිය යුතුද? මේ තුල අවස්ථාවක් තිබේද? මේ වගේ ගොඩක් දේවල් මේ වැඩසටහන අපි අනාවරණය කරන්න සූදානම්. ඊට කලින් මාධව කියන්න පුළුවන්ද කුරුණෑගල මොන වගේ උනන්දුවක්ද පසුගිය කාලේ මේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න තිබුණේ කියලා? ඔව් ජයන්ත, ඔබ පැහැදිලි කරපු ආකාරයට කුරුණෑගල කියලා කියන්නේ දළදේශීය නිෂ්පාදිතයට වැඩි ප්‍රමාණයක දායකත්වයක් දක්වන ප්‍රදේශයක්. ඉතින් කුරුණෑගල කියන නගරය, ඒ වගේම හලාවත කියන නගර මේ දෙකම මූලික වෙලා තමයි වයඹ කලාපය නිර්මාණය වෙන වයඹ පළාත. එතකොට කොළඹ කොටස් වෙළඳ පොලේ කුරුණෑගල ශාඛාව ලෙස අපි මේ කුරුණෑගල සමස්ත වයඹ පළාත වෙනුවෙන්ම අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න ආයෝජන කන්ට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න පිළිහිලා තියෙනවා. ඉතින් අපි දකිනවා බොහෝ දෙනෙක් කොටස් වෙළඳ පොළ ආයෝජනය කරන්න උනන්දුවක් තියෙනවා. ඒ ගැන තොරතුරු හොයනවා, ආයෝජනය කරනවා. ඉතින් කොළඹ කොටස් වෙළඳ පොලේ කුරුණෑගල ශාඛාව ආරම්භ කරපු දවසේ ඉඳලම අපි දකිනවා බොහෝ දෙනෙක් කොටස් වෙළඳ පොළ ආයෝජනය කරන්න වැඩි උනන්දුවක් අතුව කුරුණෑගල ශාඛාවට ඇවිල්ලා තොරතුරු අරගෙන කොටස් ආයෝජනය කරන්න ගිණුම් විවෘත කිරීම මේ කාර්යයන් සිද්ධ කරනවා. පහුගිය කාලවකමානු තුළම සිද්ධ වුණා. ඇත්තටම ඔබ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊට අවට දිස්ත්‍රික්කවල කුරුණෑගල අවට කෙනෙක් නම් ඔබට මේ වැඩසටහන ඉතාම වැදගත් වෙවි. ඒ වගේම ලංකාව පුරාම ඉන්න. ඒ වගේම අපි විදේශගත ඔබටත් මේක වැදගත් වේවි. මොකද හේතුව කොටස් වෙළඳ පොලක ආයෝජනය කිරීම කියලා කියන්නේ කුමක්ද? ඒ තුල තිබෙන අවධානම කුමක්ද? දැන් ට්‍රම්ප්ගේ බද්ද ගැව්වට පස්සේ මේ ඇතිවන මේ රැල්ල, ඒ කියන්නේ මේ තිබෙන තත්ත්වය මොන විදිහට බලපාවිද? එතකොට මේ දැනුම අවශ්‍යයි කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනකොට. ඒ දැනුම නැතුව එකපාරටම ඇවිල්ලා කවුරු හරි කියනවා අන්න මරු ආයෝජනයක් තියෙනවා ගිහිල්ලා ආයෝජනය කරන්න. තමන්ගේ සල්ලි ඔක්කොම ගෙනහැලා කොටස් වෙළඳ පොලේ දානවා. දැම්මට පස්සේ යම්කිසි රැල්ලක් ඇවිල්ලා යම්කිසි අවස්ථාවක එක පහළට ගියොත් තමන්ට එකෙන් අවාසියක් වෙනවා. ලංකා බිස්නස් TV නිරන්තරයෙන් මේ පිළිබඳව ඔබව දැනුවත් කරලා තිබෙනවා. ඒ නිසා අවධානම දැනගෙන තමයි මේ ආයෝජනය කරන්නට අවශ්‍ය. ඒ නිසා තමයි අපි මේ වගේ වැඩසටහන් අරගෙන එන්නේ. මාධව මේ ඉතිරි කිරීම සහ ආයෝජනය අතර තියෙන වෙනස මොකක්ද? ඒකත් මම හිතන්නේ පැහැදිලි කරගෙනම ගියොත් මේ වැඩසටහන මේ අපේ නරඹන අපේ හිතවතුන්ට ඉතාම වැදගත් වෙයි. ඇත්තටම ඉතිරි කිරීම සහ ආයෝජනය ජයන්ත, ඇත්තටම මේ ගැන සඳහන් කරද්දී පොඩි කතාවක් මට මතක් වෙනවා. මේක මම සරල උදාහරණයකින් පැහැදිලි කරන්න හිතන්න. ඔබට රුපියල් 100ක් තියෙනවා. මේ රුපියල් 100 ඔබ ගිහිල්ලා සාමාන්‍ය බැංකුවක තැන්පත් කරනවා. ඉතින් එතෙන්දී සාමාන්‍ය 10%ක පොලියක් හම්බ වෙනවා කියලා හිතන්නකෝ. අපිට රුපියල් 110ක් වර්ෂය අවසානයේ ගන්න පුළුවන් වාර්ෂික පොලියක්. ඒ වගේම තමයි කෙනෙක්ට පුළුවන් මේ රුපියල් 100 අරගෙන ගිහිල්ලා රුපියල් 50ක් දීලා කෙහෙල් පැලයක් අරන් ගෙනල්ලා තමන්ගේ ඉඩමේ හදලා මාස 6ක් වගේ කාල සීමාවක් යද්දී හොඳ කෙහෙල් කනක් හම්බ වෙනවා. රුපියල් 1500 2000ක් වගේ මුදලකට ඒක විකුණන්න පුළුවන්. ඒ වගේම එතනින් එක නතර වෙන්නේ නැහැ. එතනින් එහාට තව කෙසල් පැල ඒ තුල වර්ධනය වෙනවා. අන්න ඉදිරි කිරීම සහජනට ගන්න පුළුවන් මම සරල උදාහරණයක් දෙන්න දෙන්නේ. එතකොට අත්‍තරම අපි ඉදිරි කිරීමක් කියලා කියන්නේ අපි ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ වියදම් කරලා ටිකක් ඉතුරුනොත් ඕක ඉතුරු කරන්නනේ. හැබැයි ආයෝජනය කියන්නේ ඒක නෙවෙයි. අපි ආයෝජනය කියලා කියන්නේ තමන්ගේ වර්තමාන පරිභෝජනය කැප කරලා අපි යම්කිසි අපගේ වත්කමක් මිලදී ගන්න. ඒ කියන්නේ ඒ හරහා මුදල් උපයන්න පුළුවන් දෙයක්
වෙනුවෙන් මුදල් යොදවනවා නම් ඒක තමයි අපි ආයෝජනය කිරීම කියන දේ කතා කරන්නේ. ඉතින් ආයෝජන ක්‍රම ගොඩක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගත්තාම ඉඩමක් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්වර්ණාභරණ වල මිලදී ගන්නවා, මැණික් ගන්නවා සමහරු. ඔය වගේ දේවල් වාහන මිලදී ගන්නවා. ඉතින් ඕවා සාමාන්‍යයෙන් ලංකා මිනිසුන්ට පුරුදු දේවල් කරන ආයෝජන. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මුදල් වෙළඳපොළත් හොඳ ආයෝජන අවස්ථාවක් කියන එක මතක් කරන්න ඕනේ. මොකද අපිට පුළුවන් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර මේ වගේ ආයෝජනය කරනවා, කොටස් වෙළඳපොළ ආයෝජනය කරනවා, ඒ වගේම බැඳුම් කරවල ආයෝජනය කරන මේ විවිධ ක්‍රම තියෙනවා. හැබැයි ජයන්ත මම හිතන දේ අපේ මිනිස්සු ගොඩක් කලාවට මේකට එන්නේ නැත්තේ මේ අවදානම ගන්න කැමති නැතිකම. ඒ වගේම තමයි මේ පිළිබඳව දැනුවත්කමක් නැතිකම. ඔන්න ඔය කාරණා හින්දා පොඩ්ඩක් ආයෝජනයේ පැත්තක තියලා ඉතිරි කරන්න ටිකක් පුරුදුලා තියෙන වැඩි ගතියක් දකින්නට පුළුවන්. ඉතින් දැන් මාධව ඔබ ගෙනාපු උදාහරණය අපි නැවතත් අවධාරණය කරොත් අර කෙසෙල් පැලයක් අරගෙන ඒ කෙසෙල් පැලේ ඉඳලා කෙසෙල් කැනක් ලබාගෙන නැවත නැවතත් කෙසෙල් වගා කරලා ලොකු ආදායමක් ලාභයක් ලබා ගන්නවා වගේ ආයෝජනය. ඇත්තටම අවධානමකුත් තියෙනවනේ. ඒ කියන්නේ ඒ ගණිපු කෙසෙල් පැලය සමහර විට මොකක් හරි ගැටලුවක් වෙලා නැති වෙලා යන්න පුළුවන්. හැබැයි කෙසෙල් පැලේ නැති වුණා කියලා ඒ කෙසෙල් වගා කරන කෙනා ඒක නතර කරන්නේ නැහැ. එතකොට ඔහු ඒ සඳහා යම්කිසි විකල්ප අවස්ථාවන් හොයනවා. ඒක කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා හොයනවා. ඒ පිළිබඳව අධ්‍යයනය කරනවා. මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය තුලත් මේ අධ්‍යයනය අවශ්‍යයි. අපි නිරන්තරයෙන් අවධාරණය කරන්නේ මෙන්න මේ කාරණය. මොකද සමහර විට ඔබට දැනුම අවබෝධය නැත්නම් මේ දේ ඔබට සාර්ථක කරගන්න බැරි වෙනවා. මොකද ගොඩක් වෙලාවට මේ කොටස් වෙළඳපොලේ කියවෙනවා පම්ප් ඇන්ඩ් ඩම් කියලා කියයි. සමහරක් වෙලාවට අර කුඩා ආයෝජකයෝ අතරමං කළා විශාල යම්කිසි ආයෝජකයෝ පැනලා ගියා කියලා කියනවා. ඒතර මේ වගේ දේවල් මේ තුල වෙනවනේ. මේක අවංකව කතා කරන්න අවශ්‍යයිනේ. ලංකාව වගේ කොටස් වෙළඳපොලක් තුලත් ලෝකයේ ගොඩක් කොටස් වෙළඳපොළවල් තුලත් මේ වගේ දේවල් වෙනවා. ඒතකොට නිරන්තරයෙන් මේ වගේ දැනුවත් කිරීම අපි කරන්නේ ඒකයි. එහෙම කියලා මේ ආයෝජනය නතර කරලා ඉදිරියට යන්න බෑ. අවධානම ගත්තොත් තමයි ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මාධව මේ වැඩසටහනදී අපි අවධාරණය කරන්න ඕන දෙයක් තමයි කොටස් මිලදී අරගෙන ලාභ ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම මේ ප්‍රදේශයේ සමාගම් වලට ව්‍යාපාර වලට කොටස් වෙළඳපොළට ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාර ලයිස්තුගත කරලා තමන්ගේ ව්‍යාපාරය වර්ධනය කරගන්න, පුළුල් කරගන්න, ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නත් පුළුවන්. ඔබ කුරුණෑගල නම් සමහර විට ඔබ කුඩා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට යම්කිසි මට්ටමක මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට අවස්ථාවක් තිබෙනවා මේක තවත් ඉහළට අරගෙන යන්න කොටස් වෙළඳපොළට ඇවිල්ලා ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න. මේක මම හිතන්නේ සුවිශේෂී අවස්ථාවක්. මේක විස්තර කරලා කිව්වොත් ඒක ඉතාම වැදගත් වෙයි. ඔව් ජයන්ත ඇත්තටම පැහැදිලි කරපු ආකාරයට මේක කුරුණෑගලට තවත් සුවිශේෂී වෙනවා. හේතුව තමයි කුරුණෑගල කියලා කියන්නේ අපි දන්නවා කෘෂිකාර්මික කර්මාන්ත සේවා. මේ අංශ තුනම රටේ ආර්ථිකයට දැඩි දායකත්වයක් ලබා දෙන සහ බොහෝ ව්‍යාපාර තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මාන්තය අපි දන්නා පොල්ට්‍රි කෝණයට අයත් වෙන නගරේ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම එතනින් එහාට ගත්තාම කර්මාන්තාංශයේ කන්ස්ට්‍රක්ෂන්, ඒ වගේම වාහන, අමතර කොටස් වාහන මේ සඳහා අපි ලංකාවේ කොහේ හරි වෙනවනම් කුරුණෑගල තමයි කියන්නේ. තියෙනවා කියන තැන. ඒ වගේම තමයි සේවාංශය ගත්තාම ඇඟලුම් ශාස්ත්‍රය, මෙවැනි සෞඛ්‍ය ශාස්ත්‍රය, ඒ වගේම এডুকেෂන් හබ් එකක් අපි කුරුණෑගල කියනකොට මේ වගේ ව්‍යාපාර අවස්ථා ගොඩාක් තියෙනවා. හැබැයි ඒ ව්‍යාපාරිකයන්ට එතනින් එහාට පියවරක් යන්න, තමන්ගේ ව්‍යාපාරය එතනින් එහාට ගෙනියන හොඳ අවස්ථාවක් කොළඹ කොටස් වෙළඳපොළ තුල සමාගම ලියාපදිංචි කිරීම. ඉතින් කොළඹ කොටස් වෙළඳපොළේ පෝරු ප්‍රධාන තුනක් තියෙනවා. ප්‍රධාන පෝරුව, දිරිසව පෝරුව, ඒ වගේම එන්පවර් පෝරුව. ඒ කියන්නේ අපි ප්‍රධාන වශයෙන් විශාල ප්‍රමාණයේ ව්‍යාපාර මිලියන 500ට වඩා ප්‍රාග්ධනයක් තියෙන ව්‍යාපාර ප්‍රධාන පෝරුවට ඇතුළත් කර ගන්නවා. ඒ වගේම මිලියන 100ත් 500ත් අතර සමාගම් දිරිසව පෝරුවට ගෙනවා. ඒ වගේම එතනින් එහාට තියෙන 15 මිලියන 20ට වැඩි සමාගම් තියෙනවා නම් අන්න ඒ සමාගම් අපිට ගේන්න පුළුවන් දිරිසවේ පෝරුව. එතකොට ඔබේ ව්‍යාපාරයට යම්කිසි ප්‍රමාණයකට ප්‍රාග්ධනය අවශ්‍ය වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි දකිනවා ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාරයකට ගන්න, එහෙම නැත්නම් සුළු පරිමාණ ව්‍යාපාරයක් මධ්‍යම පරිමාණ ව්යාපාරයකට ගන්න ප්‍රධානම ගැටලුව වෙන්නේ ප්‍රාග්ධනය. ඉතින් මේ ප්‍රාග්ධනය කොළඹ කොටස් වෙළඳපොළට ඇවිල්ලා ණයවලට හිර වෙන්නේ නැතුව ගොඩක් අය ණය අරගෙන තමයි ප්‍රාග්ධනයට යන්නේ. එතකොට ඒක ව්‍යාපාරයට දෙනින් එහාට වියදමක් බවට පත් වෙනවා. හැබැයි කොටස් වෙළඳපොළ හරහා
ප්‍රාග්ධනයේ රැස් කරගෙන හිමිකම වැඩි කළා. නව ආයෝජකයෝ සමාගමට එකතු කරගෙන හොඳ ආයෝජකයෝ එකතු කරගෙන හොඳ ගමනක් යන්න අවස්ථාවක් තියෙනවා කොටස් වෙනදපොළ. ඒ විතරක් නෙවෙයි ජයන්ත. ප්‍රාග්ධනයේ වගේම එතනින් එහාට ව්‍යාපාර නාමය, ව්‍යාපාරයට කීර්ති නාමයක්. අතරම කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කළ සමාගමක් කියලා කියන්නේ ඒ සමාගමට එතනින් එහාට හොඳ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න නව ව්‍යාපෘති ගන්න පුළුවන්කම තියෙනවා, හොඳ ආයෝජකයෝ ගන්න පුළුවන්, හොඳ සේවක මණ්ඩලයක් බඳවා ගන්නට පුළුවන්. ඒ වගේ වරප්‍රසාද රසක් එක ක්‍රියාත්මක වෙන්න හොඳ අවස්ථාවක්. ඉතින් කොළඹ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙන එක. අතරම මේ කියපු කාරණය සමහර විට ඔබට අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්නක් වෙන්න පුළුවන්. මේ වැඩසටහනේ සම්පූර්ණයෙන්ම විස්තර කරන්න වෙලාව මදි නිසා ඔබට සවිස්තරාත්මක තොරතුරු මේ පිළිබඳව දැනගන්නට අවශ්‍ය නම් කුරුණෑගල කොටස් වෙළඳපොළට ඇවිල්ලා ඔබ හෝ ඔබේ යම්කිසි කණ්ඩායමේ සමාජිකයෙක් හම්බුනොත් මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දැනගන්න පුළුවන්ද? ඔව් ජයන්ත. අපේ කුරුණෑගල ශාඛාව පිහිටලා තියෙන්නේ කුරුණෑගල නගරේ රජපිහිල්ල මාවතේ තමයි පිහිටලා තියෙන කුරුණෑගල ශාඛාව. ඉතින් මේ ශාඛාවට ආවට පස්සේ කොටස් වෙළඳපොලේ සමාගමක් ලියාපදිංචි කිරීම විතරක්ම නෙවෙයි. එතනින් එහාට මුල මැද අග අවසානයේ මේ කියන්නේ ආයෝජකයෙකුට අවශ්‍ය සෑම සේවාවක්ම කොළඹ කොටස් වෙළඳපොළ කුරුණෑගල ශාඛාවෙන් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ ගැන වැඩිදුර පැහැදිලි කරනවා නම් කෙනෙකුට කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න දැනුම අවශ්‍යයි කියලා හිතන්නකෝ. ඌට ආයෝජනය කරන්න අදහසක් නැහැ. ඌට ඇහෙනවා හැමතැනම කොටස් වෙළඳපොළ ගැන වචන ඇහෙනවා. මේක දැනගන්න ඕනේ. එන්න කොටස් වෙළඳපොළට අපි ඔබ වෙනුවෙන් නොමිලේ මේ සේවාවන් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම දැනට කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න කැමැත්තක් තියෙනවා, ආයෝජනය කරන්න ඕනේ. අන්න එන්න කුරුණෑගල ශාඛාවට ගිණුම විවෘත කරන තැන ඉඳලා ගිණුම විවෘත කරන්න අවශ්‍ය කරන පහසුකම් සියල්ල ලබා දෙන ඒ මඟ පෙන්වීම කරන්න අපි සූදානම්. ඒ වගේම තමයි ආයෝජනය කරන කෙනෙක් ඉන්නවා නම් සමහරලාට මේ වෙද්දී ඔහුගේ ආයෝජනය නතර වෙලා තියෙන්න පුළුවන්. සමහරලාට ඔහුගේ පෝර්ට්ෆෝලියෝ එක මේ වෙද්දී ඊට වඩා හොඳට කළමනාකරණය කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකට ඒ සහයෝගය ලබා දෙන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ආයෝජනය කරාට පස්සේ එතනින් එහාට අප දන්නවා ගොඩක් වෙලාවට ඔබට ලියකියවිලි සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේම ගිණුම යාවත් කාලීන කිරීමේ ගැටලු වෙන්න පුළුවන්. මේ සඳහා සහයෝගයත් කොටස් වෙළඳපොළ කුරුණෑගල ශාඛාවෙන් ලැබෙනවා. ඒ වගේම තමයි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ජයන්ත අපි ආයෝජකයෙකු මිය ගියොත් එතනින් එහාට මොකද වෙන්නේ? ඉතින් සමහර ලාවට ඔබට එහෙම ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක් ඉන්නත් පුළුවන්. ඒ යැපෙන්නන්ට ඒ තොරතුරු ලබාගෙන ඒ කොටස් ටික එතනින් එහාට ලබා ගන්න කටයුතු සඳහාත් අපි සහයෝගය ලබා දෙනවා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. සමහර වෙලාවට ඔබ ඉන්න තැනට එන්නත් අපි සූදානම් කුරුණෑගල. ඒ කියන්නේ සමහර ලාවට ඔබ ආයතනයේ පිරිසක් ඉන්නවා. ඔබට දැනගන්න ඕනේ කොටස් වෙළඳපොළ ගැන තොරතුරු. ඒ වගේම ඔබේ වෙළඳ සංගමයේ තියෙනවා. ඔබේ සංගමයට අවශ්‍යයි කොටස් වෙළඳපොළ ගැන තොරතුරු දැනගන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔබට නොමිලේ අපි ඇවිල්ලා දේශනයක් සංවිධානය කළා ඒ දැනුම ලබා දීමේ කාර්යයත් කොළඹ කොටස් වෙළඳපොළේ කුරුණෑගල ශාඛාව ලෙස කුරුණෑගල ප්‍රදේශීය ජනතාවට ඒ අවකාශය අපි සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම බාධව ද ලංකා බිස්නස් TV ආර්ථික දැනුම ගෙනෙන නාලිකාව. අපි මූල්‍ය සාක්ෂරතාවය තමයි ප්‍රවර්ධනය කරන්නේ අපේ රටේ ජනතාවගේ. එතකොට මේ කුරුණෑගල අවට මේ පාසල්වල දරුවෝ මේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කර ගැනීම ඉතාමත්ම වැදගත්. දැන් මේ වගේ කොටස් වෙළඳපොළක් කුරුණෑගල තියෙන එකෙන්ම ඒකට ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්. කොහොමද ඔබලා පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාවය නැංවීම සඳහා කටයුතු කරන්නේ? අතරම ජයන්ත ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි දකිනවා සාක්ෂරතාවය කියන වචනෙන් අපේ ලංකාවේ හැටියට අපි ගොඩාක් දෙයක් කතා කරනවනේ. අපේ ඉහළ සාක්ෂරතාවයක් තියෙනවා. හැබැයි මූල්‍ය සාක්ෂරතාවයේ පැත්තට ආපුවම අපි දන්නවා ගොඩක් සමීක්ෂණ වලින් පෙළඹිලා තියෙන මේක 30ක 40ක වගේ අගයක් තමයි දැනට ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේක වැඩි කරන්න අවශ්‍යයි. ඉතින් ඒක වැඩි කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි පාසල් පද්ධතිය. ඉතින් අපි මූලික වෙනවා කුරුණෑගල ප්‍රදේශයේ වගේම කුරුණෑගල ප්‍රදේශයේ පිහිටලා තියෙන පාසල් වලට ගිහිල්ලා විශේෂයෙන්ම අපි ප්‍රාග්ධන සංගම් පිහිටලා තියෙන කුරුණෑගල ප්‍රදේශයේ පාසල් වල ඒ හරහා ඔවුන්ට විශේෂයෙන්ම අපි දකිනවා අපි කොටස් වෙළඳපොළ එහෙම නැත්නම් ආයෝජනය කියන එක ඉගෙන ගන්නේ වාණිජ්‍ය විෂය හදාරන සිසුන් ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට විතරයි ගොඩක් වෙලාට. හැබැයි එතනට අපි සීමා වෙලා නැහැ. පාසලේ උසස් පෙළ හදාරන වාණිජ්‍ය අංශය වෙන්න පුළුවන්, එතනින් හට ගණිත අංශය වෙන්නට පුළුවන්, ජීව විද්‍යා අංශය වෙන්න පුළුවන්. මේ සියලු දෙනාට මේ ක්ලබ්ස් වලට ඇතුළත් වෙන්න අපි අවස්ථාව දීලා තියෙනවා. ඒ හරහා ඔවුන්ව දැනුවත් කරලා ප්‍රායෝගිකව කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්නේ කොහොමද කියන කාරණාව ඔවුන්ට ලබා දෙන. ඒ වගේම ඕනෑම පාසලක සිසුන්ට
පුළුවන්කමක් තියෙනවා කොළඹ කොටස් වෙළඳපොළ කුරුණෑගල ශාඛාවට එන්න ඇවිල්ලා මේ ක්‍රියාකාරීත්වය බලන්න අපි අවස්ථාව ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ට අවශ්‍ය නම් අපි පැයක හා දෙකක දේශනයක් සංවිධානය කළා න්‍යායාත්මක තොරතුරු ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ කතාව කුරුණෑගල අවට ඉන්න පාසල් දරුවන්ට ඉතාමත්ම වැදගත් වෙයි. ලංකා බිස්නස් TV ඔබ නරඹනවා නම් ඔබට අපි ලබා දෙන මහඟු අවස්ථාවක්. අවසාන වශයෙන් මාධව මේ වැඩසටහන අපි රෙකෝඩ් කරන්නේ අප්‍රේල් 7 වෙනිදා. මේක ඊට පස්සේ තමයි පළ කරන්නේ. අද අපිට පෙනෙන දේ තමයි කොටස් වෙළඳපොළ ගොඩක් පල්ලෙහාට ආවා. ට්‍රම්ප්ගේ බද්දෙන් කොළඹ කොටස් වෙළඳපොළත් සලිත වෙලා තිබෙන්නේ. ඔබ හිතන විදිහට මේ ප්‍රවණතාවය මොන විදිහට කොටස් වෙළඳපොළට බලපාවිද? ඇත්තටම ජයන්ත කොටස් වෙළඳපොළ කියලා කියන්නෙම ආයෝජනයක්. මම මුලින්ම සඳහන් කරා. එතකොට කොටස් වෙළඳපොළ ලෝකයේ ඕනෑම කොටස් වෙළඳපොළක් උච්චාවචනයන් එක්ක යන්නේ. මේකට අපි ලස්සන වචනයක් පාවිච්චි කරනවා බුල් මාකට් එකක් සහ බෙයාරිෂ් මාකට් එකක් කියලා. බුල් මාකට් එකක් කියලා කියන්නේ සීඝ්‍ර නිහල යන වෙළඳපොළක්. ඒ වගේම බෙයා මාකට් එකක් කියලා කියනවා පහළ යන වෙළඳපොළක්. එතකොට මේ වෙළඳපොළවල් දෙකම ඕනෑම වෙළඳපොළක් ලෝකේ කොටස් වෙළඳපොළ තුල අපි දකින්නට පුළුවන්කමක් තියෙනවා. මම හොඳ උදාහරණයක් ගත්තොත් එහෙම කොරෝනා වසංගතය ලංකාවට ලෝකයේ මුලින්ම ආරම්භ වෙද්දී එද්දී ඒ නිවුස් එකත් එක්ක කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා. මට මතක හැටියට අද නම් යම්කිසි වෙලාවක් කොටස් වෙළඳපොළ පැවතිලා තමයි යම්කිසි වෙලාවකට අපි කොටස් වෙළඳපොළ විනාඩි 30කට නතර කරේ. එදා තප්පර ගානකින් කොටස් වෙළඳපොළ දවසටම අපි නතර කරන විදිහට කඩාන වැටෙනවා. හැබැයි නැවත මේ දේවල් නැවත යථා තත්ත්වයට පත් වෙද්දී කොටස් වෙළඳපොළ ඉහළටම ගිහිලා ඉතිහාසයේ ඉහළමගේ ඒ වෙනකොට තිබ්බ ඉහළමගේ 13500 සීමාවට වැඩි වෙනවා. එතකොට ඒ අවස්ථාවක් කරගත්ත ඒ කොටස් වෙළඳපොළ පහළ යන අවස්ථාවක් කරගත්ත ආයෝජකයන්ට වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් මෙහෙදී අපි දකින්න ඕනේ දැන් වෙලා තියෙන වාතාවරණය මොකද්ද? විශේෂයෙන්ම ඔබ සඳහන් කරපු ආකාරයට ට්‍රම්ප් විසින් අලුතෙන් ඇති කරපු තීරු බදුත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එතකොට අපි හඳුනා ගන්න ඕනේ කොටස් වෙළඳපොළේ මොන සමාගම් වලට ඇත්තට මේක බලපෑමක් වෙන්නේ. සමාගම් 284ක් තියෙනවා. අපි ගත්තොත් ඔතනින් සමාගම් 10කට වඩා අඩු ප්‍රමාණයකට තමයි රුචි බලපෑමක් ඇති කරන්නේ මේ බදු පැනවීම. එතකොට එතනින් එහාට ගිහලා අනිත් සමාගම් සියල්ලටම හොඳ අවස්ථාවක්. එතකොට මේ පහළ යන අවස්ථාව ඇත්තටම අලුතෙන් එන කෙනෙකුට හොඳ ආයෝජන අවස්ථාවක් කියලා අපිට හිතන්නට පුළුවන්. මොකද මේ දේවල් අපි හිතනවා ඉස්සරහට මේ විදියට යන්නේ නැහැ ලෝකේ. යථා තත්ත්වයටපත් වෙනවා. යම් විසඳුම් එනවා. මේ විදිහට විසඳුම් සොයාගන්න කටයුතු කරනවා. එතකොට මේ විසඳුම් එක්ක මේක යථා තත්ත්වයට ආවට පස්සේ මේ වෙලාවේ ආයෝජනය කරන්නට හොඳ අවස්ථාවක් වෙයි. ඒ වගේම දැනට ආයෝජනය කරන අපි දකිනවා විකුණලා අයින් වෙන්න බලනවා නම් හොඳට කල්පනා කරලා බලන්න ඔබ විශ්ලේෂණය කරන්න තරවකාර ආයතන ආයෝජක උපදේශක මහත්තයාගෙන් අහන්න මොකද්ද මේ වෙලාවේ තත්ත්වය කියලා. එතකොට ඒ තත්ත්වය අනුව ආයෝජන උපදෙස් අනුව කටයුතු කරන්න. එහෙම වුණොත් ඔබට ඔබ නිවැරදි කළමනාකරණයක් කළා හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න මේක අවස්ථාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කතාවක් තිබෙනවා එක දොරක් වැහෙනකොට දොරවල් 10ක් ඇරෙනවා කියලා. කොටස් වෙළඳපොළේ ආයෝජනයත් ඒ වගේ හැබැයි දැනුමත් එක්ක තමයි කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි අපි ආරාධනා කරන්නේ නිරන්තරයෙන් ලංකා බිස්නස් TV නරඹන්න අපි ඔබට ඒ දැනුම ලබා දීමට සූදානම්. අපි මාධව ඔබට සමුදෙන ගමන්ම අපි ඊළඟට සූදානම් මේ දැනුම තවදුරටත් වර්ධනය කරන්න කොටස් තරවුකාර සමාගමක ආයෝජන උපදේශකවරයෙකු සමග සාකච්ඡා කරන්න. ඔබට බොහොම ස්තුතියි. කුරුණෑගල කොටස් වෙළඳපොළ පිළිබඳව ඔබ මේ වන විටත් බොහෝ කාරණා දැනගෙන අවසන්. කුරුණෑගල කියන්නේ කොළඹ වගේම මාතර වගේම මහනුවර වගේම මේ කොටස් මිලදී ගැනීම සඳහා උනන්දු වන ප්‍රදේශයක්. අපි මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට අරගෙන යාම සඳහා කොටස් තරවුකාර සමාගමක ආයෝජන උපදේශකවරයෙකු සම්බන්ධ කරගත්තා. ඔහු නමින් උදිත චතුරංග බණ්ඩාර මහතා. ඔහු LOLC Securities සමාගමේ ආයෝජන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනවා. අපි මුලින්ම දැනගන්න කැමති මේ කොටස් තරවුකාර සමාගමක්. එහෙම නැත්නම් කොටස් තරවුකරුවෙකු කියන්නේ කවුද? කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන බලාගෙන ඉන්න කෙනෙකුට කුරුණෑගල කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන සමහර කෙනෙකුට මේ වැඩසටහනත් එක්ක යම්කිසි අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ඇති වෙන්න පුළුවන්. එතකොට කොටස් තරවුකාර සමාගමක හෝ කොටස් තරවුකරුවෙකුගේ සහයෝගය කොහොමද ගන්නෙ? කවුද මේ තරවුකාර සමාගමක් කියලා කියන්නේ? අතරම මේ
කොටස් තරවකාර සමාගමක් කියලා කියන්නේ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කමිෂන් සභාවේ බලපත්‍රලාභී විශේෂ සමාගමක්. ඒ සමාගම් වල ආයෝජන උපදේශකවරු ආයෝජන උපදෙස් දෙන්න බැඳිලා ඉන්නවා. ඔබත් එහෙම කෙනෙක්නේ. ඔව් අනිවාර්යෙන්. ආයෝජන උපදෙස් ලබා දෙන්නත් සුරකුම්පත් හා විනිමය කමිෂන් සභාවෙන් විශේෂ බලපත්‍රයක් නිකුත් කරලා තියෙනවා. කිසියම් කෙනෙක් ආයෝජනයකට එනවා නම් බලපත්‍රලාභී සමාගමක් හරහා තමයි බලපත්‍රලාභී ආයෝජන උපදේශකවරයෙකුගේ උපදෙස් මත තමයි ආයෝජනයක් කරන්න ඕනේ. දැන් LOLC සිකියුරිටීස් සමාගම කුරුණෑගල කොටස් වෙළඳපොලේ ඉන්නවා. දැන් උදිත මහත්මයාත් ඒ සමාගමට අනුබද්ධව වැඩ කරනවා. දැන් ඔහු කියන ආකාරයට මේ උපදේශනය අවශ්‍යයි කොටස් මිලදී ගැනීම සහ එයින් යම්කිසි ප්‍රතිලාභයක් ලබා ගන්න. එතකොට දැන් ඔබගේ සමාගම ඇතුළු මේ කොටස් තරවකාර සමාගම් ලබා දෙන සේවාවන් මොනවද? ඇතරම අපේ LOLC සිකියුරිටීස් ආයතනය මගින් රිසර්ච් ටීම් එකක් තියනවා අපේ. ඒගොල්ලෝ අපි ඩේ ටු ඩේ මාකට් එක මොනවාගේ තත්ත්වයක තියෙන්නේ කියන එක ඇනලයිස් කරනවා. ඒ රිසර්ච් රිපෝට් අපිත් එක්ක සම්බන්ධ වෙන ආයෝජකයන්ට අපි ලබා දෙනවා. ඊට අමතරව අපි ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම ලබා දෙනවා. තමන්ටම තමන්ගේ ඕඩ එක මාකට් එකට ප්ලේස් කරගන්න ඔන්ලයින් ට්‍රේඩින් හරහා කරගන්න පුළුවන්. ඒ පහසුකම අපි LOLC ආයතනය මගින් ලබා දෙනවා. ඊට අමතරව අපි අපිත් එක්ක සම්බන්ධ වෙන සියලුම ආයෝජකයන්ව අපිට පුළුවන් උපරිමෙන් අපි ඒගොල්ලන්ට ලාභ ලබා ගැනීමට يعني මග පෙන්වනවා. ලාභ ලබා ගැනීමට මග පෙන්වනවා. ඒ කියන්නේ වැටෙන්නේ නැතුව අරගෙන යන උදව් කරනවා කියන එකනේ උදිත සඳහන් කරන්නේ. ඒකට මේ වන විට වෙළඳපොලේ තිබෙන අලුත්ම වාතාවරණය කොහොමද මොන වගේ ප්‍රවණතාවයන්ද ඇති වෙමින් තිබෙන්නේ? ඔව් ඇත්තටම මේ වෙලාවේ අද දිනේ නම් වෙළඳපොළ පොඩි පසුබෑමකට ලක් වුණා. දැන් සමා වෙන්න. මේ අද දිනය කියලා කියන්නේ මේ වැඩසටහන රෙකෝඩ් කළ ඉදිරිපත් කරන වැඩසටහනක්. අද දිනය කියලා කියන්නේ අප්‍රේල් 7 වෙනිදා තමයි අපි මේ වැඩසටහන රෙකෝඩ් කරන්නේ. මොකද උදිත අපි කියන්න ඕන. එහෙම නැත්නම් මේ වැඩසටහන පස්සේ විකාශය කරනකොට වැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. මොකද අද තත්ත්වය? අද තත්ත්වය ඇත්තටම මේ කොටස් වෙළඳපොළක් කියන එක දේශපාලනික ගෝලීය දේශපාලනයේ සෑම දෙයක් මතම කොටස් වෙළඳපොලේ ඉහළ පහළ යාම තීරණය වෙනවා. අපි දන්නවා මේ දවස්වල මේ ඇමරිකාවේ බදු පැනවීම මත ලෝකයේම කොටස් වෙළඳපොළවල යම් යම් වෙනස් වීම් සිද්ධ වෙලා තියෙනවා. ඒකත් එක්ක ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළක් පොඩි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. පොඩි නෙමෙයි ඇත්තටම විශාල පසුබෑමකට අද ලක් වෙලා තියෙනවා. හේතුව ඇමරිකාවේ නව බදු ප්‍රතිපත්තියත් එක්ක. නමුත් මම විශේෂයෙන්ම කියන්න ඕනේ කොළඹ කොටස් වෙළඳපොලේ තියෙන්නේ ලංකාවේ පොදු සමාගම් කියන කොටස තමයි මේ කොටස් වෙළඳපොළ තුල තියෙන්නේ. එතකොට මේ බදු ප්‍රතිපත්තිය බලපාන සමාගම් තියෙනවා, නැති සමාගමුත් තියෙනවා. නමුත් සමස්ත ආර්ථිකයට යම්කිසි බලපෑමක් සිද්ධ විය හැකි. නමුත් මේ වෙලාවේ සමස්ත කොටස් වෙළඳපොළ පල්ලෙහාට වැටුණට යම් කම්පැනිස් වල මිල ස්ථාවරව තියෙන වෙලාවලු ස්ථාවරව තියෙන සමාගමුත් තියෙනවා. විශාල ලෙස පහළ බැහැපු සමාගමුත් කොටස් වෙළඳපොලේ තියෙනවා. උදිත දැන් මෙහෙමනේ මේ අවිනිශ්චිතතාවයනේ මේ සඳහා බලපාලා තිබෙන්නේ. දැන් අපි ලංකා බිස්නස් ටීවී විශ්ලේෂණය කරලා බැලුවාම අපිට පෙනෙන දේ තමයි ලංකාවේ කොටස් වෙළඳපොළ තුල මේ ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන සමාගම් මම හිතන්නේ 14යි. මේක නිකන් නැති තරම් යම්කිසි එකක් දෙකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ලොකු බලපෑමක් ඇමරිකාවේ මේ ට්‍රම්ප්ගේ බද්දෙන් මේ ලංකාවේ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත වෙච්ච සමාගම් වලට සිදු වෙනවා කියලා අපිට කියන්න අමාරුයි. හැබැයි මේ ඇති වෙලා තිබෙන මේ ගෝලීය අවිනිශ්චිතතාවය තමයි මේ රැල්ල නිර්මාණය කරන්න හේතු වෙලා තිබෙන. ඒ රැල්ලෙන්ම තමයි ඒ සුලකින්ම තමයි මේ කොළඹ කොටස් වෙළඳපොළ පොඩ්ඩක් කැපිපෙන විදිහට පල්ලෙහාට ඇවිල්ලා තිබෙන්නේ. හැබැයි මේ තත්ත්වය ගොඩක් වෙලාවට ආයිත් වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ජයන්ත. ඇතරම මේ කොටස් වෙළඳපොළක් කියලා කියන්නේ බොහොම සෙන්සිටිව් තැනක්. එතකොට ගෝලීය සහ ලංකාව ඇතුළත සිදුවන සුවිශේෂී සිදුවීම් මත කොටස් වෙළඳපොළ ඉහළ පහළ යාම සිදු වෙනවා. අපි ඉතිහාසය ගත්තාම කොටස් වෙළඳපොලේ ලොකු පසුබෑමක් සිද්ධ වුණා මේ කොරෝනා වසංගතය කාලේ. මේ විශාල පසුබෑමත් එක්ක මිනිස්සුන්ට ආයෝජකයන්ට අලුත්
ආයෝජන අවස්ථා විශාල ප්‍රමාණයෙන් විවෘත වුණා. ඒ දේවලුත් එක්ක ඒ කාලය තුල මාකට් එකට පැමිණිච්ච අලුත් ආයෝජකයන්ට විශාල වශයෙන් ලාභ ලබා ගැනීමේ අවකාශය ඒ තුලින් හම්බ වුණා. පැරණි ආයෝජකයන්ටත් මේ ස්ටොක් මාකට් එකේ අලුත් මේ අත්දැකීමත් එක්ක නැවත ලාභ ලබා ගැනීමට ෂෙයාර්ස් මිලදී ගැනීමට ඔපචුනිටිය හම්බ වුණා. ඒ කියන්නේ මම මේ කියන්න හදන්නේ කොටස් වෙළඳපොළක් පහළ වැටීම තමයි අලුත් ආයෝජකයන්ට හොඳම අවස්ථාවක් ලබා දෙන දේ වෙන්නේ. මොකද අපි හැම වෙලාවෙම කොටස් වෙළඳපොළකට පිවිසෙන්න ඕනේ කොටස් වල මිල පහළ වැටලා තියෙන වෙලාවක. මම හිතනවා මේ වෙලාවෙත් මේක මේ ගෝලීය ප්‍රශ්නයක් නිසා කොටස් වෙළඳපොළ පහළ වැටුණට මේක අලුත් ආයෝජන අවස්ථාවක් තමයි මේ නිර්මාණය කරලා දීලා තියෙන්නේ. උදිත මේ වන විට ආයෝජන උපදේශකවරයෙකු විදිහට ඔබ හිතන විදිහට මේ කොටස් වෙළඳපොලේ ඉදිරියේදී වැඩි අවස්ථාවක් තිබෙන අංශ මොනවද මිලදී ගැනීම සඳහා? පසුගිය කාලේ කොටස් වෙළඳපොලේ වැඩිම ලාභ ලබා ගන්න හැකි වුණේ බැංකු ශාස්ත්‍රයේ සමාගම් වල ආයෝජනය කරපු ආයෝජකයන්ට. ඒකට හේතුව බැංකු වලට විශාල ලාභයක් ලැබුණා සහ බැංකු පද්ධතියේ මේ කොටස් වල මිල ඕවර් ඩිස්කවුන්ට් වෙලා තිබ්බ නිසා ඉදිරියේදී මම හිතන්නේ කොටස් වෙළඳපොළ ඇතුළේ විවිධ ක්ෂේත්‍රයන් තියෙනවා. හොටෙල් ඉන්ඩස්ට්‍රිය, මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රිය, කන්ස්ට්‍රක්ෂන් පැත්ත ගොඩක් සුදුසු වෙයි අලුත් ආයෝජකයන්ට ලාභ ලබා ගන්න පුළුවන් කොටස් වල ආයෝජනය කරොත්. මම කියන්නේ මේ ඒ සෙක්ටර්ස් වල අනිත් සෙක්ටර්ස් වලත් ලාභ ලබා ගන්න බැහැ කියලා නෙමෙයි මම කියන්නේ. කම්පැනියෙන් කම්පැනියට වෙනස්. එක එක කම්පැනිස් වල ලාභ ලබන විදිහට කොටස් වෙළඳපොළ තුලත් ඒ කම්පැනි වල මිල තීරණය වෙනවා. අර සෙක්ටර් එකක් විදිහට ගත්තොත් මම කලින් කිව්වා වගේ මැනුෆැක්චරින්, කන්ස්ට්‍රක්ෂන්, හොටෙල් ඉන්ඩස්ට්‍රි වල වඩා සුදුසු වෙයි ඉදිරියේදී ආයෝජකයන්ට විශාල ලාභ ලබා ගැනීමට හැකියාවක් ඇති වෙයි. ලංකා බිස්නස් ටීවී නිරන්තරයෙන් ඔබට දැනුම ලබා දෙන නාලිකාව. අපි ඔබට කියන්නේ මේ දැනුම අරගෙන කල්යල් බලලා මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න කියලා. එහෙම නැතුව අපි කියන්නේ ගිහිල්ලා හෙටම කොටස් වෙළඳපොලේ දුවල ගිහිල්ලා ආයෝජනය කරන්න කියලා. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා නම් ඔබට මේ දැනුම ඉතාමත්ම වැදගත් වේ. ඔබට බොහොම ස්තුතිවන්තව අපේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. අපි ඊට පස්සේ ආයෝජකයන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන ඔබට තව දුරටත් මේ දැනුම ලබා දීමට සූදානම්. අපි සාකච්ඡාවේ අවසාන භාගයට පැමිණෙමින් තිබෙනවා. මේ සාකච්ඡාව පරිපූර්ණ වෙන්නේ නැහැ කොටස් වෙළඳපොලේ ආයෝජකින් සම්බන්ධ කරගෙන මේ පිළිබඳ තොරතුරු ඔබට ගෙනාවේ නැතොත්. කුරුණෑගල කොටස් වෙළඳපොලේ ප්‍රබල ආයෝජකයෙක් අපිත් එක්ක ඉන්නවා. ඔහුනාමින් වෛද්‍ය අබ්දුල් අසීස් මොහමඩ් වයිස් මහතා. අපි ආයුබෝවන් කියව ඔබ පිළිගන්නවා අපේ වැඩසටහනට. ඔබ කොච්චර කාලයක් කුරුණෑගල කොටස් වෙළඳපොලේ ආයෝජකයෙක් විදිහට කටයුතු කරනවද? අවුරුදු 23ක්. 2002 මාර්තු 15 වෙනිදා සිට මම මේ කොටස් වෙළඳපොලේ සම්බන්ධ වෙලා අඛණ්ඩව සම්බන්ධ වෙලා ඉන්නේ. ඇත්තටම මම හිතන්නේ ඔබ හොඳ කෙනෙක්. මේ රැලි පෙරලි කාලෙන් කාලට එනවා යනවා අවුරුදු 23ක් ඔබ ආයෝජකයෙකු ලෙස නොසැලී මේ කොටස් වෙළඳපොලේ ඉන්නවා. මම හිතන්නේ ඔබට පුළුවන් මේ අලුත් ආයෝජකයන්ට යම්කිසි පණිවිඩයක් ලබා දෙන්න. කොටස් වෙළඳපොලක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? සමහරු හිතනවා සල්ලි මල්ලක් ගෙන හැල්ලා දාලා කොටස් වෙළඳපොලට ගිහිල්ලා නිදාගත්තොත් මාස 3-4කින් ඇවිල්ලා මේක යම්කිසි මට්ටමකට තමන්ට ප්‍රතිලාභයක් ලැබෙන මට්ටමකට එයි කියලා. එහෙම වෙන්නේ නැහැ නේ කොටස් වෙළඳපොලක. කොටස් වෙළඳපොලේ එහෙම බලාපොරොත්තු වෙන්නට බෑ. සල්ලි මල්ලක් ගෙනවන්නම් ඒක ආයෝජනය කරන්න කොටස් වල මූලික දැනුමක් අඩුම වශයෙන් තියෙන්න ඕනේ. ඒ දැනුම ලබා ගන්නේ කොහොමද? ඒක අපිට ටෙක්නිකල් ඇනලයිසිස් එකක් කියවලා දැනුම ලබා ගන්න පුළුවන්. ඒ සම්බන්ධව විශේෂ බ්‍රෝකර්ස් සම්බන්ධව ට්‍රේන් වෙච්ච බ්‍රෝකර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. එහෙම මේක දැනගෙන හොයලා බලලා කොටස් කොහොමද ෆ්ලක්චුවේට් වෙන්නේ? ඉහළ පහළ යන්නේ? ඒ විතරක් නෙමෙයි. ඒකේ මොකක් හරි කොටස වැටිලා තිබුණොත් එහෙම ඒකට ඩිවිඩන්ඩ් එකක් මොකක් හරි බෝනස් ඒ වගේ ඔපචුනිටිස් තියෙනවා වගේ ෂෙයාර්ස් ගත්තොත් තමයි සදාකාලිකව ගොඩ යන්නට පුළුවන්. දැන් අවුරුදු 23ක අත්දැකීම් ඔබට විස්තර කරොත් ඔබට සමහරක් වෙලාවට අවාසි, ඒ කියන්නේ පාඩු සිද්ධ වෙන්නේ නැති ඕන තරම් පාඩු සිද්ධ වෙලා තිබුණා. ඒ කියන්නේ මොන වගේ වෙලාවල් වලද මතක් කරොත්?
මතක් කරොත් දැන් අවුරුදු 15කට උඩදී මිලියන 30ක ලොස්ට් එකක් ආවා එක බ්‍රෝකර් ෆර්ම් එකේ ඉඳලා තව බ්‍රෝකර් ෆර්ම් එකකට ඒ කොටස් ටික මාරු කරලා මාජින් ට්‍රේඩින් වලට ගිහිල්ලා. එදා ඔබ මොකද්ද ඉගෙන ගනිපු කියන්නේ තම පාඩම මොකද්ද? එදා ඉගෙනගත්තු පාඩම කොටස් වෙළඳපොළ කියන්නේ ඕන වෙලාවක ඉහළ යනවා වගේම ගොඩ වෙලාවට ඉහළ යන්නේ නැහැ, පල්ලෙහාට එන සම්භාවිතාවය තමයි වැඩි. එතකොට ඒවා අපිට දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේදී ඕනම අපි පෝර්ට්ෆෝලියෝ බැලන්ස් පෝර්ට්ෆෝලියෝ බලනකොට අපිට පාඩුවක් තිබුණත් ඒක අපි විකුණන්නේ නැත්නම් ඒක අනිවාර්යෙන් ඒක ජය ගන්න පුළුවන් අවස්ථාවක ඒකට එනවා. අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඔබ කියන කතාව ඉතාම වැදගත්. මොකද දැන් මේ වැඩසටහන නරඹන ඔබට කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නට හිතක් ඇති වෙන්නට ඇති. මේක අවධානමක් තිබෙන දෙයක්. ඕනෑම දෙයක අවධානමක් තිබෙනවා. මම හිතන්නේ ලෝකේ අවධානමක් නැති දේවල් හොයන්න අමාරුයි. අවධානම අඩු වැඩි වෙන එක වෙන්නේ. එතකොට දැන් සමස්තයක් විදිහට ගත්තාම ඔබ මේකෙන් ප්‍රතිලාභයක් ලබලා තිබෙනවනේ. යම්කිසි පාඩුවක් එක්තරා අවස්ථාවක සිද්ධ වුණා. සමස්තයක් විදිහට අවුරුදු 23ක කාලයක් පුරා ඔබ මේ ආයෝජකයෙක් විදිහට කටයුතු කළා. ඔබ ධනාත්මක කියන ඔබ ප්‍රතිලාභයක් ලබලා තිබෙනවා සමස්තයක් විදිහට ගත්තට පස්සේ. එසේමයි. දැන් අවුරුදු 23ක් තිස්සේ අපි සෑහෙන ලාභයක් අරන් තියෙනවා. ඒ ලොස්ට් වලින් අපි ඉගෙන ගත්ත මිසක් දාලා දීවේ නැහැ. බය වෙලා ඒවා විකුණලා වෙන සල්ලි එළියට ගත්තෙත් නෑ. අපි බය නැතුව ඒකට නිර්භීත අපි බය නැතුව කොටස් ගන්නවා වගේ නෙමෙයි. ඒක පල්ලෙහාට ආවොත් ඒක ඇවරේජ් කරන්න තව තවත් ආයෝජනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. දැන් රුපියල් ලක්ෂයක් තිබුණොත් ඒ ලක්ෂෙම ගෙනල්ලා එක දවසෙන් දාන ක්‍රමය වැරදි. ඒකෙන් 120ක් 25ක් Tamanට දරා ගන්න පුළුවන් කොටස් මුදල් ප්‍රමාණයක් එකට දාලා ඊට පස්සේ උඩ යනවා නම් තමුන්ට සැටිස් නම් එක්තරා පර්සන්ටේජ් එක තියලා ඒක විකුණන්න පුළුවන්. එහෙම පල්ලෙහාට ආවොත් ඒ වගේම ගන්න බලාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි ප්‍රයිසස් ඇවරේජ් වෙන්නේ. ඒක ප්‍රයිස් ඇවරේජ් කරලා ඒ සංඛ්‍යාව අපි හදාගෙන තියෙනකොට තමයි අපිට ප්‍රයිසස් උඩ යනකොට අපිට තේරෙන්නේ. එතකොට ඒක ලක්ෂයක් තිබුණොත් ඔක්කොම සල්ලි ටික එකපාරටම දාන්නේ නැහැ. අනිවාර්යයෙන් ඒ වගේම ඒ සල්ලි දාන සල්ලි ප්‍රමාණය එක ෂෙයාර් එකට දාන්නත් හොඳ නැහැ. මම හිතන්නේ ඒක පොඩ්ඩක් බෙදලා ඩයිවර්සිෆයි කරලා එක සෙක්ටර් බයි සෙක්ටර්ස් සෙක්ටර් ඇග්‍රිකල්චර් සෙක්ටර් බැංක් සෙක්ටර් ෆයිනෑන්ස් සෙක්ටර් මැනුෆැක්චරින් එහෙම ගොඩක් කොටස් එක සෙක්ටර්ස් වලට ටුවරිසම් ප්ලාන්ටේෂන් මේ විදිහට හොඳ දැනුමක් මූලික දැනුමක් එක්ක ඒක කරොත් ජයග්‍රහණය කරන්න පුළුවන්. අර සල්ලි මල්ලක් ගෙනල්ලා මේ කොටස් වෙළඳපොළට දාන එක තරම් වගේ මෝඩ වැඩක් නම් ඒක කරන්න සුදුසු නැහැ. ලංකා බිස්නස් ටීවී නිරන්තරයෙන් අවංකව මේ වෙළඳපොළවල් පිළිබඳව ඔබට විශ්ලේෂණය කරන නාලිකාව මේ අවංක අදහස් වෛද්‍ය උවයිස් මහත්මයා සඳහන් කරන්නේ. ඔබ කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයෙක් විදිහට සේවය කරන අතරම තමයි මේ ආයෝජකයෙක් විදිහට කටයුතු කරන්නේ. ඔබ හිතන විදිහට දැන් මේ ප්‍රායෝගික ප්‍රශ්න කලින් කාලට එනවනේ. මේ දවස්වල ට්‍රම්ප් ටැක්ස් ගහලා මුළු ලෝකෙම හෙල්ලිලා ඉන්නේ. මේ වැඩසටහන පටිගත කරන අවස්ථාවේත් ලංකාවේ කොටස් වෙළඳපොළ විතරක් නෙවෙයි ලෝකයේ ප්‍රධාන කොටස් වෙළඳපොළවල් සියල්ලම පාහේ පසුබසින අවස්ථාවක්. ඒතකොට මේ වගේ රැල්ලක් තුල ඔබට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ ආයෝජන කටයුතු පිළිබඳව? ට්‍රම්ප් ටැක්ස් ගහනවා කියන්නේ ඒක කොටස් වෙළඳපොළට හොඳ ආයෝජනය කරන්න හොඳ අවස්ථාවක්. මොකද හේතුව පහුගිය දවස්වල රටේ තියෙන ආණ්ඩුවේ තියෙන හොඳ ස්ථීරභාවයත් එක්ක කොටස් වෙළඳපොළ අඛණ්ඩව ඉතිහාසගත නොවන ගත විදිහට ඉහළට ගිය අවස්ථාවේදී කරෙක්ෂන් මාකට් කරෙක්ෂන් ඒක අප්ඩේට් වෙන්නට ඕනේ. යන ඕනම කොටසක් ඕනම දෙයක් කියන්නේ ගැලපෙන්නට අවශ්‍යයි. පල්ලා කියන්නේ හැමදාම එකම විදිහට උඩට යන්නේ නැහනේ. පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් අවශ්‍යයි. හැමදාම හැමදාම දවල්ුත් නෑ හැමදාම රැත් නෑ. ඒක මාරුවට එනවා වගේ කොටස් වෙළඳපොළ ඕනම කැපිටල් මාකට් එකේදී ඉහළට යනවා වගේම පල්ලෙහාට එනවා.
මොකද හේතුව එහෙම නැතුව අප්ඩේට් එක ලෝකේ පවතින්නේ නැහැ. දැන් ඔබ කියන්නේ ඒ වගේ දෙයක් දරා ගන්න මේක හොඳ වැදගත් ප්‍රශ්නයක් වේවි. ඔබ මොකද ඒ පිළිබඳව අවධාරණය කරා. කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම දිගු කාලීන බව තමයි ඔබ සඳහන් කරේ. ඒ කියන්නේ අර අවුරුදු 23ක ඉතිහාසය ඔබ අරගෙන පැහැදිලි කරලා පෙන්නුවා. එක අවස්ථාවක මට පාඩුවක් සිද්ධ වුණා. හැබැයි ඔබ කියපු කාරණාවල සම්පින්ඩනය කරලා බැලුවට පස්සේ අවසාන ඒ අන්තර්ගතය තමයි මේ long term investments තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අර දිගු කාලීන විදිහට තමන් ගාව කොටස් ප්‍රමාණයක් තියාගත්තොත් යම්කිසි රැල්ලක් ආවත් ඒ රැල්ල පහව ගියාට පස්සේ තමන්ට අර බුද්ධිමත් විදිහට යම්කිසි කොටස් මිලදී ගැනීමක් කරලා තිබුණොත් ඒවා මගින් අනිවාර්යයෙන්ම දිගු කාලීනව ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කියන කාරණේ තමයි ඔබ සඳහන් කරන්නේ. ඔව්. ඒක long term investment කියන්නේ එක කොටසක්. ඒක එක්තරා එක කොටසක්. ඊළඟ කොටස short term tradings වලටත් අපි යන්න ඕනේ. long term නම් දැන් සමහරව හිතන්න පුළුවන් අද දැම්මොත් අවුරුදු 3කින් 4කින් තමයි ඕක එන්න ඕන ගානට එන්නේ. ඒ අතරදී අපිට ඩිවිඩන්ඩ් හම්බ වෙනවා, කොටස් ලාභය, රයිට් ඉෂු, බෝනස් වෙන ඔය වගේ ලාභ හම්බ වෙන අවස්ථාවල් තියෙන කොටස් තෝරාගෙන අපිට long term investment යන්නත් පුළුවන්. ඒකට යන්න ඕනේ. ඒකෙන් තමයි අපි ලොකු achievement එකකට යන්නේ. ඒ අතරදී සමහර selected stocks තියෙනවා short term trade කරන්න, intermediate term trade කරන්න. එහෙම එහෙම කොටස් තියෙනවා. ඒවා හඳුනාගෙන තමුන් හොඳ උපදේශක් අරගෙන ඒවා short term trade කරන්න ඒකට යම්කිසි අත්දැකීමක් ඕනේ මේ කොටස් වෙළඳපොළේදී. කිව්වට බෑ, බැලුවට බෑ. ඒක තමන් බැහැලම ඒකට ට්‍රේඩ් කරලා එක්ස්පීරියන්ස් මත තමයි ඔය තීරණයට එන්න ඕනේ. හැමදාම long term උත් නෙමෙයි, හැමදාම short term උත් නෙමෙයි. එතකොට අපි සමහර කොටස් long term වලට වෙනම ෆන්ඩ් එකක්, short term වලට වෙනම එහෙම කරගෙන හැම වෙලේම ඒකේ ලාභයක් ගන්න පුළුවන් නම් ඒක long term වලට ඒක පරිවර්තනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් කුරුණෑගල ප්‍රදේශය මේ වන විට මේ කොටස් වෙළඳපොළ ආයෝජන කෙරෙහි විශාල නැඹුරුවක් පෙන්වන ප්‍රදේශයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයෙකු ලෙස ඔබ මේ කුරුණෑගල කොටස් වෙළඳපොළේ කරන ආයෝජනත් එක්ක ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? මේ අවට ව්‍යාපාරික ප්‍රජාවට, ඒ වගේම මේ ආයෝජන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ප්‍රජාවට කුරුණෑගලට ඇවිල්ලා මේ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න මොන වගේ අවකාශයක්ද තිබෙන්නේ? මම දකින්න විදියට කොටස් වෙළඳපොළ කිව්වොත් ගොඩ කට්ටිය බහුතර පිරිසක් බයයි. බහුතර පිරිසක් බයයි. එහෙම බය වෙන්න දෙයක් නැහැ. මේක මේ වෙළඳ මේ කැපිටල් මාකට් එක හොඳම අවස්ථාවක් සල්ලි උපයන්න. මේ කැපිටල් මාකට් එකෙන් ලෝකේ ලොකුම ධනවතුන් බිහි වෙලා තියෙන මාකට් එකක් මේක. මේක හරියට ඇනලයිස් කරන්න ඕනේ, හරි වෙලාවට ආයෝජනය කරන්න ඕනේ. ආයෝජනයේ මගේ ටෙක්නික් එක තමයි ඉහළට ගියොත් අතාරිනවා, පල්ලෙහාට ගියොත් ගන්න ඕනේ. ඉහළට ගියොත් අපේ පර්සන්ටේජ් එකක් තියා ගන්න ඕනේ. ඕනෑමට වැඩි තණ්හාව හරියන්නේ නැහැ. ඕනම බිස්නස් අවස්ථාවකට. ඒ හින්දා අපිට අවශ්‍යතාවය තියෙන ප්‍රමාණය අපි හදා ගන්න ඕනේ percentage wise. උදාහරණයක් වශයෙන් අද fixed deposit ස්ථාවර තැන්පත් වලට 7-8 වගේ ප්‍රතිශතයක් ලැබෙන්නේ. මම හිතන විදිහට මේ මගේ මතේ 120ක් වගේ short terms වලට අපිට trade කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. up and down brokerage එක 2.5. ඒතකොට 22.5කට වැඩි shoot වෙනවා නම් ඕනම share එකක් ඒක කොටසක් වශයෙන් අපි කොටස් වලින් විකුණගෙන යන්න ඕනේ. එතකොට එක අගේ වලට අපි ඕඩර්ස් දාලා තියෙනකොට GTC ඕඩර් දාලා තිබ්බොත් දවස් 5කට ඒක වැලියු. ඒක එහෙමම ඔටෝමැටිකලි ඒක ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතුව අද රුපියල් 20ට ගත්තු එක හෙට රුපියල් 30ට ගිහිල්ලා ආපහු ඕක රුපියල් 10ට වෙනකොට අපි දුක් විඳිනවා. එහෙම අවස්ථාවල් ලබා ගන්න හොඳ නැහැ. මොකද අතේ සල්ලිත් ඕනේ මේකට ආයෝජනය කරන්න. එතකොට මේකට දිගටම පම්ප් කර ඉන්නත් බෑ. මේකෙනුත් මුදලක් අපි ප්‍රොඩියුස් කරන්නට ඕනේ. ඒ විදිහට මේක කරගෙන ගියොත් එහෙම සේෆ් ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා මම හිතනවා. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. බස්නාහිර පළාත තමයි ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් වැඩිම ප්‍රමාණයක් සම්පාදනය කරන්නේ. වයඹ කියන්නේ 2.
මේ වයඹ පළාත තුල ලොකු අවකාශයක් තිබෙනවා මේ ආයෝජන සම්බන්ධයෙන්. ඒ නිසාම තමයි අපි කුරුණෑගල කොටස් වෙළඳපොළත් එක්ක මේ වැඩසටහන බොහොම දැනුවත් කරන්න අරගෙන එන්නේ. අපිත් සමග මහිම් ප්‍රනාන්දු මහතා සම්බන්ධ වෙනවා. ඔහු ජ්‍යෙෂ්ඨ පුද්ගලික මූල්‍ය කළමනාකරු යුනියන් ඇෂුරන්ස් සමාගමේ. අපි මිට කලිනුත් ආයෝජකයෙක් සම්බන්ධ කරගත. ඔබේ ආයෝජන අත්දැකීම කොහොමද කුරුණෑගල කොටස් වෙළඳපොළත් එක්ක? ඇත්තටම හොඳයි. මම මුලින්ම පටන් ගත්තේ ආයෝජනය කරන්න 2009 දී. ඒ සාමාන්‍යයෙන් මං A levels කරද්දී අපේ සර් කෙනෙක් හිටියා. එයා තමයි අපිට පාඩමේදී කියලා දුන්නේ. ඒ දවස්වල මට මතකයි රුපියල් 15000ක් වගේ පොඩි මුදලක් දාලා ස්ටඩි කරන්න තමයි ඉස්සෙල්ලාම මං කොටස් වෙළඳපොළට පිවිසුනේ. ඒ අධ්‍යයනය කොහොමද අද සාර්ථක වෙලා තිබෙනවා? ඔව් ඇත්තටම අද සාර්ථකයි. ඒ කියන්නේ ඊට පස්සේ මම ස්ටඩීස් ඉවර වෙලා ජොබ් වලට ගිහිල්ලා earn කරන අතරතුර අර මන් දාපු බේසික් 15000 වලින් ඉස්සෙල්ලාම මං ගත්තේ ඩිවිඩන්ඩ්ස්. ලොකුවට ට්‍රේඩ් කරන්න ගියේ නැහැ දැනුමක් නැති නිසා. ඒනකට කාලයත් සමග මගේ අත්දැකීමුත් එක්ක අර ලෝකයේ පවතින දේවල් අලුත් තාක්ෂණ විද්‍යාව එතකොට නැගී එන සෙක්ටර්ස් තියෙන්නේ. එතකොට ඒවා අපේ කොටස් වලට සම්බන්ධ වෙන විදිය ඒ ඔක්කොම ස්ටඩි කරා. ඊට පස්සේ තමයි මම වැඩි වශයෙන් මුදල් ආයෝජනය කරලා මේක ඇත්තටම කරන්න පටන් ගත්තේ. අර කතාවක් තියෙනවා දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරම මග. ගොඩක් වෙලාවට මහිම් මහත්මයාගේ කතාව තුළින් පාසල් දරුවන්ට මේ ශේෂ්ත්‍රයට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන අයට හොඳ පාඩමක් කියන මොකද්ද මහිම් කියන කතාව තමයි මුලින්ම රුපියල් 15000ක් දාලා පොඩක් ස්ටඩි කරා. ඒ කියන්නේ අධ්‍යයනය කරා. පස්සේ හොඳට ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන මේ කතාව එහෙම නැත්නම් මේ ක්‍රමය හරියට ඉගෙනගෙන තමයි ඊට පස්සේ තමන්ගේ ආයෝජන කලඹ වැඩි කරේ. එතකොට දැන් මේ වන විට ඔබගේ කතාව යම්කිසි සාර්ථක තැනකට ඇවිල්ලා තිබෙනවානේ. ඔව්. එතකොට ඔබට අනිත් අයට දෙන්න තියෙන උපදේශ මොකද්ද මේ ආයෝජන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශේෂයෙන්ම මේ කුරුණෑගල ප්‍රදේශයේ මේ අවට සිටින අයට? මුලින්ම කියන්න ඕනේ මෙහෙමයි. දැන් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමේදී ගොඩක් අය හිතන් ඉන්නවා අපි ගෙනල්ලා සල්ලි දානවා දවස් කීපයක් තියෙනවා ලොකු ප්‍රොෆිට් එකක් අරන් අපිට යන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. අපි ඉස්සෙල්ලා මේක හොඳට බලන්න ඕනේ මේ රටේ දැනට යන ආර්ථික තත්ත්වය මොකද්ද? එතකොට ලෝකේ කොහොමද ඉස්සරහට යන්නේ? දැන් උදාහරණයක් විදිහට කියනවා නම් දැන් ට්‍රම්ප් ටැක්ස් ගහලානේ. ඔව්. දැන් අලුත් උදාහරණයක්. ඔව්. දැන් මේ වෙනකොට අපි බැලුවා මේ දැන් මේ රෙකෝඩ් කරන අවස්ථාවේ තායිවානය, හොංකොං, සිංගප්පූරු සියලුම ජපාන කොටස් වෙළඳපොළ පල්ලෙහාට ඇවිල්ලා. ලංකාවෙත් මම හිතන්නේ කොටස් වෙළඳපොළ ගොඩක්ම පල්ලෙහාට ආවා. ඒතර දැන් මේ වගේ අවස්ථාවකින් සැලෙන්න ඕනද? මේ වගේ අවස්ථාවකින් මේක ලර්නින් එකක්ද? ඒ කියන්නේ යම්කිසි දෙයක් ඉගෙන ගන්න හොඳ අවස්ථාවක්ද? ඇත්තටම මේක ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට හොඳ ඔපචුනිටි එකක්. ඒ කියන්නේ මෙහෙම කොටස් වෙළඳපොළක් පල්ලෙහාට එනවා කියන්නෙම අපි එකෙන් අවස්ථාවක් නිර්මාණය කරගන්න දැනගන්න ඕනේ. මොනවාට ගොඩක් පුද්ගලයෝ කලබල වෙන එක නෙවෙන්නේ. එහෙම වෙන්න හොඳ නැහැ. මේ ලෝකේ හැමදේම එකම පැවැත්මක් නැහැ. වෙනස් වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ ඒ හැම අවස්ථාවකෙම කොහොමද ඔපචුනිටි එක ඇති කරගන්න කියලා. කොටස් වෙළඳපොළ පල්ලෙහාට ආවා කියලා කලබල වෙලා සල්ලි ටික විත්ඩ්‍රෝ කරගෙන පාඩු විඳින්න අවශ්‍ය නැහැ. ඒ ඇත්තම පල්ලෙහාට එන අවස්ථාවේ අපි අලුතෙන් සල්ලි දාලා තව ෂෙයාර්ස් ටිකක් බයි කරගත්තා කියන්නේ අනාගතයේදී තව ලොකු ප්‍රොෆිට් එකක් එන්න තියෙන අවස්ථාවක් තමයි අපි නිර්මාණය කරගන්නේ. අපි ලංකා බිස්නස් TV විදිහට යමක් කියන්නටම අවශ්‍යයි. ඔබ අපි ඉදිරිපත් කරන කාරණා විශ්වාස කරනවා. කොටස් වෙළඳපොලේ ආයෝජනය තුළ අවධානමක් තිබෙනවා. යම්කිසි කෙනෙක් ලාභ ලබනවා, යම්කිසි කෙනෙක් පාඩු විඳිනවා. හැමෝටම ලාභ ලබන්න බෑ. මෙන්න මේ නිසා තමයි මේ දැනුම අවබෝධය ඊටාම වැදගත් වෙන්නේ. අපි නිරන්තරයෙන් කියන කතාව තමයි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා නම් ඒ අවධානම දරා ගැනීමට ඔබ පුරුදු වෙන්න ඕන. ඒක නිකන් අන්දානුකරණයෙන් කරන්න ඕන ආයෝජනයක් නෙවෙයි. ඔබ දැනුම අවබෝධය ලබා ගන්න ඕන. මේ ස්ටොක් බ්‍රෝකර්ස්ලා එහෙම නැත්නම් තරවකරුවන් සමග සම්බන්ධ වෙන්න ඕන. මේ කොටස් විශ්ලේෂණ වාර්තා කියවන්න ඕන. ඒ වගේම මේ වගේ වැඩසටහන් නරඹන්න ඕන. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා නම් දැනුම ඔබ ලබා ගන්න උත්සාහ කරන්න. අපි ඔබට බොහොම ස්තුති වෙනවා අපගේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු මේ වගේම සාකච්ඡා නැරඹීම සඳහා subscribe කරන්න ලංකා බිස්නස් TV. බොහොම ස්තුතියි. Lanka Business TV.